අපි පහුගිය සතියේ කතා කළේ have has කියන verbs දෙක. එතකොට මේකෙදි තියෙනවා එහෙම නැත්නම් අපිට ඉන්නවා කියන අදහස දෙන්න තමයි මේ have සහ has කියන වචන දෙක අපි යූස් කරන්නේ. එතනදී have කියලා කියන්නේ තියෙනවා ඉන්නවා කියන අදහස දෙකම දෙන්න පුළුවන් word දෙක. has කියලා කියන්නේ තියෙනවා සහ ඉන්නවා කියලා දෙකම අදහස් දෙකම දෙන්න පුළුවන් word දෙක. ඉතින් මෙතනදී මේ දෙකේ වෙනස වෙන්නේ අපි use කරන subject එක කර්තෘ පදය plural subject එකක් නම් කර්තෘ පදය බහුවචන කර්තෘ පදයක් නම් අපි ඒ වගේ බහුවචන කර්තෘ පදයක් එක්ක have කියලා use කරනවා. ඒ වගේම තමයි අපි use කරන subject එක singular subject එකක් නම් ඒකවචන කර්තෘ පදයක් නම් අපි ඒ වගේ ඒකවචන කර්තෘ පදත් එක්ක has කියලා use කරනවා. එතකොට අපි බලමු එක එක subjects වෙන වෙනම අරගෙන මේ එක එක subject එකත් එක්ක have has use වෙන්නේ කොහොමද කියලා. ඊට ඉස්සෙල්ලා ඔයාලට දීලා තියෙන tute එකේ turn to page number 30 වෙනි පිටුව පෙරලා ගන්න. දීලා තියෙන tute එකේ 30 වෙනි පිටුව පෙරලා ගන්න. ඒකෙ මෙන්න මේ විදිහට දීලා තියෙනවා topic එක have has. meanings දීලා තියෙනවා ඉන්නවා. right. තියෙනවා හෝ ඉන්නවා යන අදහස දීම සඳහා have සහ has භාවිතා කරයි. lesson එක පැහැදිලිව කියලා තියෙනවා කියලා හරි ඉන්නවා කියලා කියන්න හරි ඕන නම් ඔයාට අපි have has කියන words දෙක use කරනවා. මෙහිදී සියලුම බහුවචන කර්තෘ පද සමග බහුවචන කර්තෘ පදත් එක්ක have භාවිතා කරන අතර සියලුම ඒකවචන කර්තෘ පද සමග has භාවිතා කරයි. එතකොට ඔයාලට පැහැදිලිවම note එක දීලා තියෙනවා. subject එක plural නම් have කියලා use කරනවා. subject එක singular නම් has කියලා use කරනවා. හරි. මෙතන example විදිහට දීලා තියෙනවා subject එකත් එක්ක කොහොමද have has වෙන වෙනම use කරන්න කියලා. ඔන්න බලන්න. I කියන subject එක I කියන එකත් එක්ක use කරලා තියෙන්නේ have කියලා. මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා පුතේ. මේ I කියන subject එක ටිකක් විශේෂයි. හොඳද? මම කිව්වහම ටිකක් ඔන්න විශේෂ කෙනෙක්. මෙයා එක එක අවස්ථාවලදී එක එක විදිහට තමයි වැඩ කරන්නේ. මොකද සමහර වෙලාවටදී මෙයා plural subject එකක් විදිහට අපි ගන්නවා. සමහර වෙලාවලදී singular subject එකක් විදිහට ගන්නවා. මේ අහන්න දැන් ඊසෑම්මා කියන පද තුන use කරනකොට මතකයිනේ. එතකොට I කියන subject එක විතරමයි am use කරේ. I කියන subject එකත් එක්ක විතරමයි. එතකොට අනිත් singular subject එක නම් is කියලා use කරා. plural subject එක නම් are කියලා use කරා. ඉතින් was were use කරනකොට ඒක අපි තාම ඉගෙනගෙන නැහැ. එතනදී I කියන්නේ singular subject එකක් විදිහට තමයි සැලකන්නේ. ඒ වගේම මෙතනදී චුට්ටක් වෙනස් විදිහට සැලකන නිසා බලන්නකෝ I කියන්නේ මම තනි පුද්ගලයෙක් වුණාට මේ have has කියන words එක use කරනකොට මේ I කියන subject එක අපි plural subject එකක් විදිහට තමයි ගන්නෙ. ඒ කියන්නේ අපි I කියන්නේ තමන් ඔයාලට හිතෙන්න පුළුවන් මමනේ මම කිව්වහම singularයිනේ. ඉතින් කොහොමද have කියලා use කරන්න කියලා හිතෙන්න පුළුවන්නේ. ඔව් එතනදී I කියන subject එකත් අනිත් බහුවචන කර්තෘ පද හා සමානව සැලකෙන හින්දා තමයි I කියන subject එකත් එක්ක අපි have කියලා use කරන්නේ. ඔන්න බලමු. මෙහි අපි දැන් මේක කිව්වනේ. ඔන්න දීලා තියෙනවා subjects මේ විදිහට I, we, you, they කියන බහුවචන කර්තෘ පද ටික දීලා තියෙනවා. කියන්නේ අනිත් බහුවචන කර්තෘ පද වලටම I කියන එකත් එකතු වෙලා තියෙනවා මෙතනදී. හරි. ඔන්න ඊට පස්සේ the children කියලා තියලා තියෙනවා. ළමයි. එතකොට මෙන්න මේ කියන බහුවචන කර්තෘ පදත් එක්ක I කියන subject එක සලකන්නේ බහුවචනයක් විදිහට මෙතනදී මෙන්න මේ බහුවචන කර්තෘ පදත් එක්ක අපි තියෙනවා ඉන්නවා කියන අදහස දෙන්න have කියලා use කරනවා. එහෙමනම් කොහොමද? I have, we have, you have, they have. ඒ විදිහට. එහෙම නැත්නම් ඕනම plural subject එකක් ගන්න පුළුවන්. The children, the teachers, the parents ඔය විදිහට ඕනම බහුවචන කර්තෘ පදයක් එක්ක තියෙනවා ඉන්නවා කියන අදහස දෙන්න අපි have කියලා use කරනවා. ඒ වගේම තමයි හැම singular subject එකක් එක්කම ඒකවචන කර්තෘ පදයක් එක්කම
තියෙනවා එහෙම නැත්නම් ඉන්නවා කියලා අදහස දෙන්න ඕන වුණාම අපි has කියලා use කරනවා. එතකොට he has ඔහුට තියෙනවා. she has ඇයට තියෙනවා. it has ඌට තියෙනවා. එහෙම නැත්නම් ඌට ඉන්නවා. ඔය වගේ අදහසක්. ඊට පස්සේ තවත් එක්සැම්පල් කීපයක් දීලා තිනවා. my mother has මගේ අම්මට තියෙනවා. එහෙම නැත්නම් අපිට වෙන ඕන නමක් ගන්න පුළුවන්. භාග්‍යා ඔයාලගේ ඕන යාළුවෙක්ගේ නමක් ඕනම කෙනෙක්ගේ සිංගියුලර් සබ්ජෙක්ට් එකක් එක් විදිහට එන ඕනම සබ්ජෙක්ට් එකක් එක්ක අපි යූස් කරන්නේ has කියලා. එහෙමනම් බලන්න ඔයාලට page number 30. ඔයාලගේ ටියුට් එකේ page number 30 වල 30 වලට පෙළ ගන්න 30 වෙනි පිටුවට පෙළ ගන්න. එතන දීලා තියෙන සබ්ජෙක්ට්ස් එකේ මීනින්ග්ස් ටික ලියන්න පුළුවන් මේ විදිහට. I have කියලා ඩොට් ලයින් එකක් තියලා තියෙනවනේ ඉස්සරහින්. තිත් පෙළියක් තියලා තියෙනවනේ. එතන ඔයා ලියන්න සිංගල මීනින් එක ඕන නම් විතරක් I have කියලා කියන්නේ මට තියෙනවා. එහෙම නැත්නම් මට ඉන්නවා. මීනින්ග්ස් දෙකම ලියන්න. right? ඒ විදිහට ඔයාට පුළුවන් ඊළඟ සබ්ජෙක්ට් එකේදී අපිට තියෙනවා එහෙම නැත්නම් අපිට ඉන්නවා කියලා ලියන්න. right. ඊළඟ එකේදී මේක පොඩ්ඩක් අර මම වීඩියෝ එක විදිහට කරගෙන යන්නම්. ඊට පස්සේ ඔයාට හිමින් සැරේ ටියුට් එකේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ ඔයා you කියලා කිව්වහම ඔයා කියන්නත් අපි you කියලා කියනවා. ඔයාට කියලා කියන්නත් අපි you කියලා යූස් කරනවා. එතනදී ඔයාට තියෙනවා එහෙම නැත්නම් ඔයාට ඉන්නවා. හරිද? එහෙම නැත්නම් ඔයාලට තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට ඉන්නවා. මේ මීනින්ග්ස් ටික ඔක්කොම දෙන්න පුළුවන් you have කියන එකෙන්. හරිද? එහෙමනම් ඔයා ලියන්න ඔයා ඔයාලා. හරිද? ඔයා ඔයාට ඔයාලට තියෙනවා. එහෙම නැත්නම් ඇලීරක් දාලා ඉන්නවා කියලා ලියන්න. ඔයාට ඔයාලට තියෙනවා. එහෙම නැත්නම් අනිත් මීනින් එක තමයි ඉන්නවා. හරි. ඊළඟ එක තියෙනවා they. they කියලා කියන්නේ ඔවුන්. එහෙම නැත්නම් උන්. ඔවුන්ට තියෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට ඉන්නවා. අනිත් එක තමයි උන්ට තියෙනවා. එහෙම නැත්නම් උන්ට ඉන්නවා. right? ඒ වගේ මීනින් එකක් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ the children කිව්වහම ළමයින්ට තියෙනවා. එහෙම නැත්නම් ළමයින්ට ඉන්නවා. right? ඔය විදිහට මීනින්ග්ස් ටික ලියා ගන්න. ඊට පස්සේ he කියලා කිව්වහම ඔහු. ඒකට he has කියලා කිව්වහම ඔහුට තියෙනවා. එහෙම නැත්නම් ඔහුට ඉන්නවා. ඔහුට තියෙනවා. ඔහුට ඉන්නවා. she කිව්වහම ඇයට තියෙනවා. එහෙම නැත්නම් ඇයට ඉන්නවා. it කියලා කිව්වහම ඌට තියෙනවා. එහෙම නැත්නම් ඌට ඉන්නවා කියලා කියන්නත් වෙන අවස්ථා තියෙනවා. right. my mother මගේ අම්මට තියෙනවා. එහෙම නැත්නම් මගේ අම්මට ඉන්නවා. right. ඊළඟ එකේදී භාග්‍යයට තියෙනවා. එහෙම නැත්නම් භාග්‍යයට ඉන්නවා. මේ මීනින්ග්ස් ටික ඔයාලගේ ඉස්සරහින් තියෙන තිත්තිරි පේලිය උඩ ලියා ගන්න. හරි. ඊට පස්සේ එක්සැම්පල් කීපයක්ම අපි කතා කරනවා. බලන්න මට S දෙකක් තියෙනවා. right? මට S දෙකක් තියෙනවා. මට තියෙනවා. දැන් සෙන්ටෙන්ස් එක හදාගන්න පුළුවන් පුතාලට මට තියෙනවා. මට තියෙනවා කියලා කිව්වහම I කියන සබ්ජෙක්ට් එකත් එක්ක have නේ. I have මට තියෙනවා. I have මොනවද තියෙන්නේ? S දෙකක්. 2 eyes. I have 2 eyes. මට S දෙකක් තියෙනවා.